හයි සුබ දවසක්. ඔන්න අදත් ගෙනාව අම්මයි දෝනේ නාලිකාවට ඉස්සෝ කරියක් සෞදි විදියට. මං කලිනුත් වීඩියෝ එකක් දාලා ඇති ඉස්සෝ එක වීඩියෝ එකක් හරි දෙකක් හරි දාලා ඇති. ඒ විදියට නෙමෙයි මේ හදන්නේ වෙන විදියකට. බලලා කැමති නම් ඔයාලත් හදන්න. ඔයාලගේ ගෙදර හදන විදිය වෙනස් නම් මේ විදියට හදලා බලන්න. දවසින් දවස හදන විදිය අනුව තමයි රසගුණ හිතේ තියෙන ප්‍රියමනාප බව ඇති වෙන්නේ. මේ දාන රෙසිපි වර්ග ටික හොඳින් බලාගෙන ඔය විදියට හදලා බලන්න. මාත් එක්ක හැමදාමත් වගේ රැඳී සිටින සියලුම දෙනාට ස්තුතියි. හැමදාමත් මාත් එක්ක රැඳී සිටින කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර බෙදා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. සතුටින් ඉන්න. ඉක්මනින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු කිසිම රටක කිසිම තැනක යුද්ධයක් ගිනි දැල්ලක්වත් ඇති නොවේවා කියලා. සතුටින් හැම මිනිස්සුන්ගේම දවස උදා වෙලා නිමා වෙලා යන්න වෙනද වගේම මාර්ගය උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් ප්‍රාර්ථනා කරන්න.